Hello friends, welcome back to my Nether game videos. Hari bang ඉතින් අද play කරන්න යන්නේ Ninja Aru. හරි friends, ඉතින් මම ටික කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්න ගන්නේ. මම මේක ගේම් එක ගැන කිව්වොත් මේක MB 135ක් වෙන්නේ. මම level 5ක් ගැහුවා. අපි යන් 6 වෙනි level එකට. enter කියලා තියෙන අය කෙලින්ම. හරි load වුණා. මේකේ 1 million downloads වෙන හොඳ ගේම් එකක්. මේක කරන්න තියෙන්නේ මේකේ රෙද්දවල් නෙමෙයි එහෙම කියන්න පුළුවන් කියන්නේ නැහැ. මේ ඉන්නේ උන් පලයන් ආඩෝ අයින් දෙපායකෝ කාලකන්නියක් මට ගහන්න දෙයක් තිබෙන්නේ අරක එහා පැත්තේ අකුණු තිබ්බ කට්ටිය දැක්කා. හෙල්ත් 4 දෙන්න මං ගහන්න හැක් එකකින්ද නැත්තම් නෝමල් එකේ හෙල්ත් 3යි දෙන්නේ. හැක් ගහලත් මේක ගහන්න අමාරුයි කියන්නේ ඉතින් හිතා ගන්න එතකොට ඔයාලා ගේම් එකේ තරම බොව මට ගැහුවා ඉස්සෙල්ලා කාලකන්නියක් මක බැවියන් අම්බෝ මුගේ සර ඌ වෙඩි තියනවා බා ඔබ මට ගහන්න කාලකන්න ඔබ මරන්න ඕනේ වැඩක් නැහැ නේ බං මරලා ගස් දිම්බෙක් මේ රෙද්දවල වලින් පහු කරන් යන්නත් උන් රෙද්දවල කියන්නේ නැහැ මං කියුණා ඕ මැරෙන්න එපා ගෆ් හරි මොකද මේ ගේම් හදන්න කියලා මට නම් තේරෙන්නේ නැහැ නෝට සුපිරි ගේම් එකක් පට්ට ගේම් එකක් කියන්න පුළුවන් ඉතින් ඔය කට්ටිය අනිවාර්යෙන් අරන් ප්ලේ කරලා බලන්න අඩෝ ආවටත් පාඩුවේ මම මෙච්චර දුරක් හරි ප්ලේ කරගෙන යන දිගටම අපි මිෂන් 5ක් ගැහුවේ වැඩේ කියන්නේ මං කලින් ගේම් ප්ලේ එකක් රෙකෝඩ් කරා හරියද ඉතින් හුචෝද ගන්න එපා කීකට මේකේ කලින් ගේම් එකක් රෙකෝඩ් කරා ඒකේ වැඩේ කියන්නේ වොයිස් දෙමිලා නැහැ කියන්නකො ඔන්න ඔකයි ප්‍රශ්නේ ඉතින් හිතා ගන්නකො ඒක කොහොමද කියලා ඊට මම මේ ආයෙ එකක් රෙකෝඩ් කරන්නේ නැත්තම් මං දානවා වීඩියෝ ඔබ මට ගහන්න ඌ ආව හැටි දැක්කද එකපාරක් නේ මම යන්නේ සුපිරිම ගේම් එකක් Ninja Aru 2 කියන්නේ 1 million download තියෙන MB 35ක් වගේ වෙන ගේම් එකක් මේකේ හැක් එක ගන්නත් මම ඔයාලට ඕනනම් කියලා දෙන්නම් මේ ගස් දිම්බ වෙඩි මේ පා වෙනවා බා මූත් එක්ක ඕඩි ටයිම් ඒව වේ තමයි ඵලයන් නෑ ෆ්‍රෙන්ඩ්ස් ඒක ගැන කතා කරන්න ඕනේ නෑ බා මොකටද නිකන් මේ දැත් එහා පැත්තට ගිහින් කඩුව ගහගන්න දැන් මම කියන්නේ නෑ ඔබට අඩෝ සිරාවට මොන මකුලක්ද බම් මේ ඵලයන් යන්න උන්නා බෙල්ලට මෙලා මේ මේක අසුණු තැන එකක් මේ ඌ ආව හැටි දැක්කද අපේ අප්පා ගේ ආච්චිට හාල් ගන්න ඌ ආව හැටි ටක් ගාලා වරෙන් සේව් වුණා දැක්කනේ ඌ කියනවා මගේ පාරෙන් අයින් වෙන්න කියලා බොල මොකුන්ද බං අයියෝ අර කිව්ත් ඉන්නවා හොඳ වැඩි දැන් කොහෙද යන්නේ පල්ලටද පැනලා නිකන් කණ්ඩ වේද ඕ මේ තව මේ හොදයි මේ මිෂන් ටික යකෝ ඒ මොකක්ද ලේගුණ කුප්ප වැඩේ ඒ යන්න බෑනේ දැන් මට පුළුවන් ඔබ කාලකන්නිය කාට දන්නවද වැඩි දැන්නද පලයන් මේ දැතිරි කියන විදිහ මට හිතා ගන්න බැරුව ඉන්නේ මම මේ දැති දෙකයි මෙහෙට එකක් ආවා මෙතෙන්ට බැන්නා මෙහෙම වැන්නා what is this have look at this හරි අපි ඉතින් ප්ලේ කරන් යන් ඉතින් සුපිරිම ගේම් එකක් ඈ සුපිරි කියන්නේ මල පයින්න ෆෝන් එකක් එම හොඳ වටන ෆෝන් එක ගහන්න එපා මේ ගේම් එක වටන ෆෝන් එක ගහන්න හිතන්නවත් එපා
හරි ෆ්‍රෙන්ඩ්ස් මම ඒක එහෙම ටික ඔක්කොම බේරලා ආවා. ඉවරයි ගේම් එක. ගේම් එක ඉවර නෑ. මේක ලෙවල් 10කට සැරයක් මේ බොසෙක් ඉන්නවා ගහන්න. ඕන් අපිට මාස්ටර් මොකද්ද එකක් කියනවලුනේ. කියන්නකෝ කියලා ඉවර කරන්න ටක් ගාලා මොනවද කරන්නේ ලැජ්ජ නැද්ද? හලෝ මොනවද බං? යන්න දීපන්. මොනවද එද්දා කියනවද මන්ද? එද්දා කියන්න අපි මං කියෙව්වෙත් නෑ කීපු ටික. මොකද්ද යා කිව්වේ? ගහන පයින් නෑ ඔබට. පලයන් යන්න. උට ගහන්න බෑ බං. මෙතනින් කොහොමද එහාට යන්නේ? යන්න බෑනේ මට. හරි ඉතින් ගොනා වගේ මං අහන් ඉදී නැණ කියන ටික. මල කෙලිය යන්නේ කොහොමද? ඒකට තමයි මේකක් තියෙන්නේ. මොනවද බං කියවන්නේ? සීතල ඇලුනේ යාට. මොනවා කියනවද මන් ඉතින් මමත් යන්න. What is this? මොකද්ද බය වුනේ? හරි මං එතනින් එහාට ආවා දැක්කන ඔයාලා තිබ්බ විදිහක. ආයේ ගිනි කොට ගාවෙන් ගිහෑකිද? මම බොරුවට අරකට දාලා නිකන් දාස්ති කරේ. උඩ සේව් වුණා. try එකක් දෙමුද? යතුරක් තියෙනවා. යතුර අනිවාර්යෙන් ගන්න ඕනි. පිච්චෙන්නේ නැහැනේ පොක්ක. පිච්චෙන්නේ නැහැ. මොකද කරන්නේ ගන්නවද නැද්ද යතුර? මට අනිවාර්යෙන් ඕනි යතුර. මුංගේ ආච්චිලට මම කීවයි කියලා හිතාගනින්කෝ. මට යතුර ඕනි බොක්ක. යතුර ගත්තා. මම මොකද කරන්නේ? පල්ලට බයි. මොකක්ද ඒ වුනේ? මට යතුර ගන්න පුළුවන් වුණා. අඩු හෙල්ත් එකයි තියෙන්නේ. ඇයි බං මං හෙල්ත් 2යි කියලා කිව්වේ? දැන් තියෙන්නේ කීයද බලහන්කෝ හෙල්ත් 1යි. මොන ගහව පලයන් යන්න. මොකක්ද උනේ? හරි හැක්නේ බං. ඕක තමයි හැක් එකේ තියෙන විශේෂත්වය. හෙල්ත් 4ක් ආය ගත්ත හැකි. පලයන් ගන්න. මෝඩ මුසලයා. යන්න දියන්. ඇයි මොකද්ද අතක් ආවලානේ. මේ මොකද්ද බං මේ අමුතු දේවල් තියෙන්නේ මේකේ. ඒකෙන් සුපිරිම ගේම් එකක් කීම. කෙලිම ආයේ බෙල්ලට දෙන්නේ ෂොට් එක. ඔන්න ගත්තත් තරුව. හරි අපි දිගටම ප්ලේ කරන් යන්කො. දිගටම ප්ලේ කරන්න නම් හම්බෙන්නේ නෑ. යන්නේ කොහමද බං එතනින්ම? හරි මං ආවා. මොකක්ද ඒ උනේ? හරිනේ මටනේ දැන්නේ වැඩේ තේරුනේ. සීතල තැන් වලින් පොඩි වෙලාවක් යන්න පුළුවන්. රස්ත තැග වල ඉන්න ඕනේ. එතකොට තමයි හෙල්ත් එක වැඩි වෙන්නේ. ඩක් ගාලා. හරි සේව් වුණා. උලන් නැහැ කියන්න බෑ. ඇයි බං මෙහෙම? මේ හෙල්ත් දෙකම ඉවරයි. මුලට යන්න නම් බෑ. මේ හෙල්ත් ලෙවල් එක ගන්නවා සම්පූර්ණයෙන්. මගේ කට ඔබන්ට අමතුකුණානේ අනක. අයියෝ සාන්ත සුසන්දගේ මල්ලිදවා. කට්ටිය මේ ගේම් එක ප්ලේ කරලා තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ආච්චිට හාල් කරන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉවරයි. ඉතින් ආයෙ ඉතින් මුල ඉඳන්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔච්චර තමයි අද ගේම් එක කියන්න තියෙන්නේ. ඒක සුපිරිම ගේම් එකක්. තව හොඳ දෙයක් කියන්න මොනවද බං ඔය නිකන් තියෙන ලයික් බටන් එක බලන්න. සබ්ස්ක්‍රයිබ් පාරක් දෙන්න. හරි අපි යන් මේක හැක් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න කියලා බලන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා මුලින්ම Chrome එකට ඇවිල්ලා Chrome එක ගිහිල්ලා උඩ සර්ච් බාර් එකේ සර්ච් කරන්න Ninja Arush කියලා ගහලා ඩොට් එක තියලා mod apk කියලා සර්ච් කරන්න.
දෙක යයි. මෙතන එනවනේ මුලින්ම AN1.com කියලා එක. ඒකට එකපාරට ටච් කරගන්න. මෙතන තියෙනවා ඩවුන්ලෝඩ්ස් කියලා එකක්. ඒකට එකපාරට ටච් කරගන්න. මොඩ් එක ඩවුන්ලෝඩ්ස් කරද්දී MB 90 ගණක් වෙන්නේ. වාසිත් අඩි ඩේටාත් ඒ දුරයි. තප්පර 7ක් ඉන්න ඕනේ අනිවාර්යෙන්. ඊට පස්සේ මේකට ඩවුන්ලෝඩ් කරාට පස්සේ මෙතනින් අහනවා ඩවුන්ලෝඩ්ස් කරන්නද කියලා. ඩවුන්ලෝඩ්ස් එනිවේ කියලා දුන්නම ඩවුන්ලෝඩ් වෙනවා ඩීටේල්ස් යන්න. මේ මම ඩවුන්ලෝඩ් කරලා තියෙන මං ඕනේ නැහැ. හින්දා මං ඉතින් අයින් කරා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔච්චර තමයි අද ගේම් ප්ලේ එකේ කියන්න තියෙන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔච්චර තමයි අද ගේම් ප්ලේ එකේ කියන්න තියෙන්නේ. අදට ගින් එන්නම් ඔය කට්ටියට සුබ දවසක්. අපි තවත් එක වීඩියෝකින් goodbye friends.